දශකයේ 80 දශකයේ තරුණයන්ට අමුතුම පිස්සුවක් තිබුණා. ඒක තමයි බයිස්කෝප් පිස්සුව. මේ පිස්සුවේ තරම කොච්චරද කියනවනම් එකම චිත්‍රපටය දෙතුන් වතාවක් බැලුවා. සමහරු ඊටත් වඩා වැඩි. මේකට හේතුව මොකද්ද දන්නවද? වෙන මොකද්ද ඉතින්? නළු නිලි වර්ණයම තමයි. ගාමිණී මාලනී, විජය මාලනී, රවින්ද්‍ර මාලනී, කලන් මාලනී මේ ආදී වශයෙන් ගත්තම චිත්‍රපටියට වඩා ප්‍රමුඛ වුණේ නළු නිලි වර්ණයයි. මේ හැම නළු නිලි වර්ණයකම ප්‍රධානම නිලිය තමයි මාලනී. මාලනී පොන්සේකා. මාලනී පොන්සේකා ගැන කතා කිරීමේදී 1970 80 දශකවලින් පටන් ගන්නම වෙනවා. 70 80 දශකවල හිටිය තරුණයන්ගේත් හිරිමල්වියේ පසුවන්නන්ගේත් පමණක්ම නොවේ සමහර මැදිවියේ පසුවන්නන්ගේත් සිහින ලෝකයේ සිහින කුමරිය නම් මාලනීම තමයි. තරුණයෝ ලුහු බැඳ ගිය මනාලිය ඇයම තමයි. දිග කොණ්ඩයක් ඇති මුහුණේ උපල්ලපයක් තියෙන සුදු පාට ප්‍රියමනාප යුවතිය. ඔවුන්ගේ සිහින කුමාරියම විය. කරකාරයට එවන් යුවතියක් සොයමින් තරුණියන් ලුහු බැන්දෝය. සිරිමල් වියේ පසුවන්නෝද එවැනිම පෙම්වතියක් සොයමින් ගැටිසියන් ලුහු බැන්දෝය. සිහින ලෝකයේදී සිහින කුමරිය සමග රංගනයේ යෙදුනේය. විටක ලස්සන මල් අත්තක මලින් බර වූ ගසක් යටට වී ඇගේ නළලට අත තියා ආදරය ප්‍රකාශ කළේය. තවත් විටක ඝන කැලෑවක් මැද ගල් තලාවක කුමරිය පිරිවරා සිටින කුමරියන් පිරිසක් සමග රංගනයක යෙදුනේය. තවත් විටක මිහිඳුමින් වැසී ගිය කඳුයායේ වංගු සහිත පාරක වහලේ නැති ජීප් රථයක ඇය සමග ගීතයක් ගයමින් ගමන් කළේ. මේ ගිය ගමන 1980 දශකයේ අගභාගය වන විට ක්‍රමයෙන් බොඳ වී ගියේ. මාලනී සමගම සිංහල සිනමාව බොඳ වී ගියේ. 1977න් පසුව විවෘත ආර්ථිකයෙන් ප්‍රබල ප්‍රහාරයක් සිංහල සිනමාවට වැදුණු බව නම් ඇත්තය. විවෘත ආර්ථිකය යටතේ දේශීය භාණ්ඩ හා සේවාවන් වෙනුවට නව භාණ්ඩ හා සේවාවන් රට තුළට ආනයනය කරන ලදී. අලියා බීම බිව්ව අපේ අය ෆැන්ටා කොකා කෝලා බොන්නට පටන් ගත්තේ. තුල්ටෙක්ස් වේටෙක්ස් වල රෙදි ඇන්ද අපේ අය ඉම්පෝර්ටඩ් රෙදි අඳින්න පටන් ගත්තේ. රූපවාහිනිය පැමිණියේය. ජංගම දුරකථනය පැමිණියේය. ඊට පසුව අන්තර්ජාලය පැමිණියේය. YouTube, WhatsApp, Viber, Facebook, Messenger යනාදී වශයෙන් විවිධ ජන සංවේදන මාධ්‍ය භාවිතයට අපේ අය පුරුදු විය. මේ තත්ත්වයන් තුළ විදේශීය චිත්‍රපට විශාල ලෙස රට තුළට එන්නට පටන් ගත්තේ. මේ සියල්ලේම ප්‍රතිඵලය වූයේ දේශීය සිනමා ලෝලීන් විදේශීය සිනමා වෙත ආකර්ෂණය වීමයි. විශේෂයෙන්ම නව පරපුර ඉංග්‍රීසි සිනමාව වෙතට ආකර්ෂණය විය. තවත් සමහරෙක් දෙමළ සිනමාව වෙතටත්, තවත් සමහරෙක් හින්දි සිනමාව වෙතටත් ආකර්ෂණය වීම සිදු විය. මේ තත්ත්වයන් යටතේ හොලිවුඩ් සිනමාව ටිකෙන් ටික ලාංකීය පිරිමියා තුළ ජනප්‍රිය වන්නට විය. සොෆියා ලොරෙන්ස්, ෂෙරොන් ස්ටෝන් වගේ නිළියන් ලාංකික පිරිමියා අතර ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. ක්‍රමක්‍රමයෙන් නව පරපුර බටහිර සිනමාව වෙත පිය නැගුවේ සිනමා ශාලාවටත් වඩා සමාජ මාධ්‍ය හරහාය. පසුව බටහිර සිනමාවේ විවිධ වූ නිළියන්ගේ පැන්ටිසියන් ලාංකීය තරුණ හිස් තුළ ඇතිවිය. මේ පසුබිම තුළ උඩුගම් බලා යන්නට මාලනීට හෝ වෙන යම් නිළියක් කරන උත්සාහය
ඊටාම අඩු ඵලදායීතාවයකින්ම කෙලවර වන්නේමය. කරුණාකාරණා එසේ වුවද මාල්නී පොන්සේකා යනු සිංහල සිනමාවේ උපරිමය කරා ගමන් කළ ලාංකීය නිළිය වන්නේමය. මාල්නීගෙන් පසුව ලාංකීය සිනමාවට මාලනී වැනිම නිළියක් නම් බිහිවීමට කිසිදු ඉඩක් නැත. එයට හේතුව නම් පවතින සමාජ දේශපාලනික හා ආර්ථික පසුබිම විස වෙනත් හේතුවක් නම් නොවේමය. ශ්‍රී ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයේ නිලි රැජින ලෙස අභිෂේක කළත් මාල්නී පොන්සේකා නම් වූ ඇයට අපගේ ගෞරව ප්‍රණාමය පුද කර සිටිය යුතුමය. මාලනී පොන්සේකා බැස යාමත් සිංහල සිනමාවේ බැස යාමත් සිදු වූයේ අහම්බයක් නිසා නම් නොවේ. එයට ප්‍රධානම හේතුව වූයේ ශ්‍රී ලංකාවට පැමිණි විවෘත ආර්ථික ක්‍රමයයි. එහිදී අපේ දේවල් අහිමි වී ගියත් නව දේවල් විශේෂයෙන්ම දියුණු දේවල් සංවර්ධනය වූ දේවල් අපට ලැබීමක් සිදු විය. ලෝක සිනමාව පමණක් නොවේ. ඇඳුම් පැළඳුම් ආහාර වර්ග බෙහෙත් යාන වාහන යනාදී නොයෙකුත් දියුණු තාක්ෂණය දියුණු වූ නවීන දේවල් අප කරා පැමිණියේ. මේ ඇත්ත වශයෙන්ම යහපත් දෙයක් ලෙස ඇත්තෙන්ම හඳුන්වන්නට පුළුවන්. මොකද අපේ යම් යම් පැරණි දේවල් යටපත් වීම සිදු වුණත් නව ආර්ථික පරිවර්තනය සමග නොයෙක් දියුණු දේවල් අපට පැමිණීම විශේෂයෙන් අපිට වාසිදායක කරුණක් ලෙස දැක්විය හැකිය. මේ කරුණු කාරණා යටතේ මේ සිංහල සිනමාවට යම්කිසි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය. මේ දුෂ්කරතාවයන් හමුවේ උඩුගම්බලා පිහිනු නිළියක් ලෙස මාල්නී පොන්සේකා හැඳින්විය හැකිය. රිදී තිරයේ නිලි රැජින මාල්නී පොන්සේකා විසින් ශ්‍රී ලංකීය සිනමාවට කළ සේවයට අපගේ උත්තමාචාරය පුද කර සිටිමු. නිලි රැජින මාල්නී පොන්සේකා ඔබට සුබ ගමන් ප්‍රාර්ථනා කරමු.